සතියන්තේ බොහොම නිදහසේ පොඩ්ඩක් නිස්කලංකව ඉන්න ඔබට මම කල්පනා කරා බිස්නස් ගයිඩ් YouTube නාලිකාවෙන් තවත් ටිකක් අලුත් පැතිකඩක් ගැන කතා කරන්න. මම මේ කතා කරන මාතෘකාවට අදාළ පැතිකඩ නැත්තම් ඒක අලුත් නෑ. අපේ රටේ සමාජයේ මගේ මතකයේ නිවැරදි නම් 1940 අපි කියමු 43 4 වගේ කාලේ ඉඳලා මේක අපේ රටේ ව්‍යාප්තව තියෙනවා. ලෝක පරිමාණයෙන් ගත්තොත් ලෝක පරිමාණයෙන් මේකේ ප්‍රතිඵල ප්‍රතිලාභ අපි කියන්නේ ඉන්පුට් අවුට්පුට් අවුට්කම් ඉම්පැක්ට් සියල්ල හොඳින් සමාජයට බෙදා හදා ගනිමින් මේක යනවා. මොකද්ද මම මේ කියන්න හදන්නේ බිස්නස් ගයිඩ් තුලින්? මම කතා කරන්න හදන්නේ අද අපේ සමූපකාර ව්‍යාපාරය පිළිබඳව. සමූපකාරය කියපු ගමන් අපට ඉමේජ් එක අපි පොඩි කාලේ අපි දන්නවා අර නියන් සහනාධාර එහෙම නැත්නම් දුප්පත්ම අයට හාල් පොතක් කියලා එකක් තිබුණා. ඒක අරන් අපි ගිහලා පොලිම ඉඳලා තියෙනවා. අලුත් પરම්පරාව වාලා ඒක අත්විඳලා නැහැ. අපි ඒක දන්නවා. ඊට අමතරව ගත්තොත් එක වෙලාවක අර ඉස්කෝලෙන් මට මතක දුන්න පොඩි කූපන් එකේ මොනවා හරි රයිසන් මොනවා හරි දෙයකුත් වියලි ආහාර වගේ දෙයකුත් මට මතකයි සීනි හරි මුං ඇට අල පරිප්පු දේවල් වගේ දෙයකුත් දුන්නා වගේ පොඩි මතකයකුත් තියෙනවා. සම්පකාරිකයන් දිග පොලිමත් තිබුණු කිසි වෙලාවක නව්‍යකරණයට භාජනය නොවුණු එහෙම නැත්තම් තාපැත්තෙන් කියනවා නම් අර හැම තැනම ඒ කියන්නේ මීයෝ කියන්නේ කකුල් හතරේ මීයෝ වගේම විශේෂයෙන්ම කකුල් දෙකේ මෙහෙවපු මේ මීයන්ගේ විශාල වශයෙන් තර්ජනයට හානියට ලක්වුණු අපේ අලුත් પરම්පරාවත් අපේ ව්‍යාපාරික ප්‍රජාවත් සුළා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයනුත් අඩු දැනුමක් එහෙම නැත්නම් අඩු අවබෝධයක් සහිතව තියෙන ව්‍යාපාරයත් සම්පකාර ව්‍යාපාරය කියලා කියන්නේ. ඉතින් මේක ටිකක් ගත්තොත් අපි කියන්නේ මේක ආණ්ඩුවේ සම්පකාරය. අපි එහෙම තමයි අපිට තියෙන්නේ. කියන්නේ ලාංඡනය බැලුවම අපි මේක ආණ්ඩුවේ එකක්. කියන්නේ ගමේ තිබුණා තැපැල් කන්තෝරුවයි සමූපකාරී. ඊළඟට පොලිසිය වගේ එකක් පොඩ්ඩක් දුරින් තිබුණා. ඒක ළඟ තිබුණේ නැහනේ. ඒක නගරයක තිබුණේ. ඉතින් මේ කියන සංකල්පය ගත්තොත් ඇත්තටම මේ ගැන අපිට අධ්‍යයනයක් අපිට ඉගැන්වීමකුත් කරනවා. මට මතක අපේ පෙළපොත්වල ඉතා කුඩා හැඳින්වීමක් කරලා තියෙනවා මේ ඒ කාලවල වල. නමුත් ඒක දැන් මට අලුත් පෙළපොත් පරිශීලනය කරන්නට අපි අවශ්‍යයි බලන්න ඕන. සමූපකාර ව්‍යාපාරය ගැන අපට ඇත්තටම දීලා තිබුණේ වැරදි අදහසක්. වැරදි අවබෝධයක්. දැන් අපි අපේ ගමේ අපි මේකට කියව සමිතිය කඩේ කියලා අපි කියන්නේ. සමිතියේ කඩේ. ඒ සමිතිය කොට අපි දන්නේ නැහැ මේ සමිතිය කාගේද මේකේ කවුද අපිට මොකුත් අපි දන්නේ නැහැ. එතකොට එහෙම එකක් තියෙනවා. ඒකෙන් ලොරි එකක් අර තොග වෙලදාම කරන කට්ටිය ඇවිල්ලා මේකට බඩු ටික දෙනවා. අපි පොතකට ගොඩක් වෙලා සමිතියකට පොතකට බඩු දුන්නේ. ණය පොතක් තියෙනවා. ඒතර ඒ පොතට අපි ගිහිල්ලා ඒක බඩු ටික පොලිම ඉඳලා අපිට තියෙන යාලා කූඩුවක් වගේ ඇතුළේ දැල් ගහගෙන ඇතුළේ තමයි ඉන්නේ ගොඩක් තැන් වල අපිට ඇතුළට යන්න මොකුත් බෑ. අද තියෙන සුපර් මාකට් concept එක නෙමෙයි තිබුණේ. එදා තිබුණේ ඒ වැඩ කරන කීප දෙනායි කැමැත්තට තමයි වැඩ සිද්ධ වුණේ. ඒක ඇතුළේ ඉන්න. ඉතින් එහෙම අපි ඒකෙන් බඩු ගෙන ආවා. ණය පොත මාසයේ අවසානයේ අපේ දෙමව්පියන්ගේ අම්මගේ අප්පච්චිගේ වැටුපාවට පස්සේ අපි ඒක පියවලා දැම්මා. නැවත මේක ගියා. කාලයක් ඇද්දී අපිට පෙවුණා ඉතින් මේකින් අර අයිතිකාරය නැත්නම් අපි දැක්කේ මැනේජර් අපි මාමා කියන්නේ ඒ මාමලා නැන්දලා මාරු වෙනවා. ඉතින් ඔහොමත් තිබුණා මේක. අපට අවබෝධයක් තිබුණේ නැහැ. එතකොට මෙහෙම ගිහිල්ලා සමහර සමූපකාර දැන් ඇඹිලිපිටිය නවනගරයේ තිබුණු කොළොන්නකෝරළේ විදේශේව සම්පකාර සමිතිය වගේ එකක් ගත්තොත් මේවා ඊටාම හොඳින් අපි දන්න අවස්ථාව වෙනකොට මට සියලු පහසුකම් රජයේ ගොඩනැගිලි ඒ ප්‍රවාහන පහසුකම් ඒවා ඔක්කොම සම්පකාර විසින් උපයාගෙන තිබුණේ. හොඳ මුදල් පදනමක් තිබුණා. හරියට ගත්තොත් යම් වෙලාවක යම් කාල සීමාවක අවුරුදු 5ක 6ක කාල සීමාවක මට වකවානු හරියටම මතක නෑ. මගේ මතක නම් 900 අපි හිතමුකෝ 86 85 වගේ කාලේ කියලා. තොග වෙලඳාම මිල අඩුවෙන්ම බාණ්ඩ සැපු ආයතන තමයි සමුපකාරය.
මම ඇවිල්පිලි නවනගර සම්පකාරය ගැන මේ උදාහරණයකින් කියන්නේ මම එතන ගිහිල්ලා අපි ඉඳලා පොලියෝ ඉඳලා බඩු අරන් ඇවිල්ලා තියෙනවා. හිතා ගන්න බැරි විදිය මිලක් දුන්න පොඩි සිල්ලර කඩවලට. ඉතින් එවැනි වටපිටාවක තිබුණු සම්පකාර ව්‍යාපාරය අද මොකද වෙලා තියෙන්නේ මේකේ ඇත්ත තත්ත්වය මොකක්ද කියන එක පොඩ්ඩක් මම පැහැදිලි කරන්න. මේකට විශේෂ හේතුවක් තියෙනවා මම මේ කතා කරන්න. අද වෙනකොට වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර ඒ කියන්නේ ට්‍රේඩ් කොමර්ස් ෆුඩ් සිකියුරිටි ඇන්ඩ් කෝපරේටිව් ඒ අමාත්‍යංශය යටතේ තමයි සමූපකාර ව්‍යාපාරය මෙහෙවුම් ලබන්නේ. ඉතින් ඇත්තටම මේ වෙනකොට සමූපකාර ව්‍යවස්ථාවත් අලුතෙන් සැකසෙමින් තියෙනවා. ඊට අමතරව අපි දන්න සම්පකාර ප්‍රධාන කාර්යාලය යුනියන් ප්ලේස් එකේ එතන තියෙනවා. දිස්ත්‍රික් කාර්යාලවල සහකාර කොමසාරිස්වරු යටතේ ඒ දිස්ත්‍රික් කාර්යාල තියෙනවා. මේ වගේ විශාල සේවයක් මෙහෙයක් සිද්ධ වෙනවා. දකුණු පළාත ගත්තොත් එහෙම නැත්නම් ගුරුවරුන්ගේ EDCS කෙනෙක් ගත්තොත් සෞඛ්‍ය සේවකයන්ගේ බෝට් හවුස් කෙනෙක් ගත්තොත් දුම්රිය දෙපාර්තමේන්තුව අයගේ අපි එයාලංකා අයගේ මේ රජයේ හැම ස්ථාවර වෙච්ච ආයතනයකම ඔවුන් සමුපකාරයක් හදාගෙන තියෙනවා. ඇයි මේ? ඒ අය දන්නවා සමුපකාර ව්‍යාපාරය තුළ කොහොමද තමන්ගේ සමාජිකයාට ප්‍රතිලාභ ලැබෙන්නේ. කියන්නේ මෙම්බර්ගේ බෙනිෆිට් එක කොහොමද ලබා ගන්නට පුළුවන්. කුඩා සමාජික මුදලක් කාලයක් තිස්සේ දායක කරලා පස්සේ තියෙනවා ඒ සමාජිකයාට එම සම්පකාර ව්‍යාපාරයම් හිමිකමක් ප්‍රතිලාභ ලබන්න සීල් වැඩ කරගන්න පුළුවන්. දැන් ගුරුවරුන්ගේ සම්පකාර සමිති EDCS එක ගත්තොත් සෞඛ්‍ය සේවකයන්ගේ බෝට් හවුස් එක ගත්තොත් මං හිතන්නේ බෝට් හවුස් එකේ සේවකයෝ එක 300ක් වැඩ කරනවා. සෞඛ්‍ය සේවකයන්ට අදාළව සිද්ධ වෙන සියලු මූල්‍ය ගණන් හදිසි ආපදා තත්වයකදී ආහාර සැපීමකදී කොවිඩ් වගේ තත්වයකදී ළමයින්ගේ පොත් පැන්සල් ටික දෙනකොට ළමයින්ට අවශ්‍ය කරන වෙනත් සුබ සාධන වැඩ කටයුතු වැඩිහිටියන්ගේ අවශ්‍ය සුබ සාධන කටයුතු වලදී තමන්ගේ පවුලට වෙනත් හදිසි ණයක් ලබා ගන්නකොට නිවාස ණයක් වාහනයක් මේ සියල්ල කෙරෙන්නේ ඔවුන්ගේ සමුපකාර සමිතිය හරහා. මේක එළියට ගොඩක් ව්‍යාප්ත වෙන්නේ නැහැ. ඉතින් මම පොඩි කාරණයක් කියන්නත් ඕන. සම්පකාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හම්බෙලා අපි කතා කරොත් ලියාපදිංචියක් කරගන්න ඇත්තටම වුන් අපිට මේක කරන විදිය ගැන කියන්නේ ටිකක් අපහැදිලි විදියකට. රත්නපුර පළාත් කාර්යාලේ මට වෙන අත්දැකීම් තියෙනවා. මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ඒ සම්පකාර කාර්යාලෙත් මට වෙන අත්දැකීම් තියෙනවා. ඔවුන් මේ ගැන දක්වන සහාය උනන්දුව ඒ යන කෙනාට ඒ ලියාපදිංචිය කරගන්න යන කෙනාට ධනාත්මක නැහැ. ඒක හරි අමාරුයි. මොකද මං කීපතාවක් විසිට කරා මේ තැන්වලට. ඕන් කිසිම වෙලාවක චෙක් ලිස්ට් එකක් මං ඇහුවා මේකට මේක මම ගේන්න නම් මේකට චෙක් ලිස්ට් එකක් තියෙනවද? මොකද්ද මම මේ කරේ? එහෙම එකක් නැහැ. නමුත් මම දන්නවා එහෙම එකක් තියෙනවා කියලා. මම හොයාගත්තා. සම්පකාර ව්‍යාපාරය පිළිබඳව ලියවිලා තියෙන අත්පොත් කීපයක් අපි පරිශීලනය කරා. ඉන්දියාවේ නැත්තම් ලෝක පරිමාණයෙන් මේ සම්පකාර ව්‍යාපාරවල තියෙන ප්‍රගතිය සහ ප්‍රගමනය සහ උන්ගේ ආර්ථිකයට තියෙන දායකත්වය අපි කතා කරා. ඉතින් අපි අද කතා කරන්න ලෑස්ති වෙන්නේ අපිට මම අර කලින් වීඩියෝ කරු ප්‍රජාශක්ති ව්‍යාපාරය හරහා සුළු මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට සමෝපකාර ව්‍යාපාරයත් එක්ක බද්ධ වෙන්න පුළුවන්ද? පළවෙනි දේ තමයි මේ සම්පකාරය කියන්නේ ඔබේ. මේකේ වෙන අයිතිකාරයෝ කවුරුත් නැහැ. මේක ආණ්ඩුව එකක් නෙමෙයි. මේකේ වෙනස මම මීට කලින් කියලා ඇති කෙටියෙන්. ඒකේ වෙනස තමයි සමෝපකාර ව්‍යාපාරය පාර්ලිමේන්තු සම්පකාර ඒ පනත යටතේ සමෝපකාර පනතේ තියෙන නියමයන්ට අනුව අපි ඒ සමිතියක් අවශ්‍ය කරන මූලික හැඩතල හදාගන්න එක, ඒකට අවශ්‍ය බයිලෝ එක, ඒකට අවශ්‍ය කරන අපි කියන්නේ බිස්නස් එකේ ආටිකල් එක කියලා කියන්නේ. ඒක හදාගන්න එක අධ්‍යක්ෂ මණ්ඩලයේ නිලධාරීන් ස්ථානය මේ කටයුතු ටික කරලා අපි යම් කිසි පර්පස් එකකට අදාළව ජාතික මට්ටමේ හෝ ප්‍රාදේශීය අපි කියන්නේ දිස්ත්‍රික් මට්ටමේ සම්පකාරයක් ඔබට ලියාපදිංචි කරන්න පුළුවන්. මේ කරන්න ගියාම ඉතින් මම අර කියපු බාධාවන් ටික නැහැ මේවා ඉවත් කරනවා. ඉදිරි මාස 6 ඇතුළත මේවා ඉවත් කරන්න තමයි සම්පකාර දෙපාර්තමේන්තුවට අදාළ අධීක්ෂණය මෙහෙයවීම කරන වෙළඳ ආහාර සුරක්ෂිතතා සහ ඒ සම්පකාර භාර අමාත්‍යාංශය
කටයුතු කරමින් යන්නේ. ඉතින් මම මේ ගැන අතරම ඊයේ දවසේ ඒ අදාළ නිලධාරි මහත්මයෙක් එක්ක වැදගත් සාකච්ඡාවක් කරා. මේ වීඩියෝට පාදක වෙන්නේ ඒ මහත්තයා මට දුන්නු උපදෙස් ටික. අපේ ශාස්ත්‍රීය ප්‍රවීණයෙක් එතුමාගේ දායකත්වය හරහා අපට හැකි වෙයි සමෝපකාර ව්‍යාපාරයේ ලොකු දායකත්වයක් අපේ ආර්ථිකයට අපේ සමාජයට ගන්නට. මේක නෙට්වර්ක් එකක්. මේක එකතුවක්. මම ව්‍යවසායකයන්ට මීට කලින් කියලා තියෙන මේ තනියෙන් ගොඩ යන්න හදන එක ඒක දැන් ඉවරයි. පහුගිය ඒකට පොඩි කාලයක් එකතු කරන්නම්. පහුගිය නිදාස් දිනේදී අනුදිසානායක අපේ ජනාධිපති සහෝදරයා පැහැදිලිව කියනවා දුර යන්න ඕන නම් ස්ථාවරව යන්න ඕන නම් එකට එකතු වී ගමන් කරමු කියලා. අර තනියෙන් ගිහිල්ලා වේගෙන් යන ගමන අද ලෝක පරිමාණයෙන් තීන්දුව කරලා තියෙනවා. ඒකේ සස්ටේනබිලිටි එක, ඒකේ පැවැත්ම, ඒකේ අඛණ්ඩතාවය, කන්ටිනියුටි එක මැනේජ් කරගන්න අමාරුයි. බොහෝ වෙලාවට it's can't manage. So being together, work as a group, then we can achieve the holistic approach. We can go for a sharing benefits and the business or the cooperative link with the backward recursion and the forward recursion. පසුපසින් අපට තියෙන ඉන්පුට්ස් ටික අමුද්‍රව්‍ය, තාක්ෂණය, දැනුම, යන්ත්‍ර සූත්‍ර මේවා අපට ලැබෙන්නට ඕන සම්පකාරයකට හෝ ව්‍යාපාරයකට, ව්‍යවසායකට. ඒ වගේම මෙතනින් ඉදිරියට යන නිෂ්පාදනවල ගුණය, ප්‍රමාණය, අඛණ්ඩතාවය, තත්ත්ව සහතික, ඒ වගේම ඒවට වෙළඳපොළ විශේෂයෙන්ම ලබා ගන්නට ඕන. මේක තනියෙන් කෙනෙක් අවුරුදු 5ක් 6ක් 10ක් කරලා කරන වෙහෙසට වඩා ඔබට ඉතා පහසු ක්‍රමවේදයකට සමෝපකාර ව්‍යාපාරය හරහා අපිට මේක කරගන්නට ඉතා ඉක්මනින් ඉඩකඩක් හැදෙනවා. එහෙමනම් මම ඔබට යෝජනා කරනවා ශාස්ත්‍ර නැත්නම් ඉන්ඩස්ට්‍රි එක බිස්නස් ෆීල්ඩ් එක විදියට සම්බන්ධ වෙන්න වැඩසටහනක් අපි සකස් කරනවා ඉතාම නුදුරේදී. අපි ඒක ඒ සම්පකාර දෙපාර්තමේන්තුව හරහා පුහුණු දැනුවත් කිරීම සහ ඒක ප්‍රතිලාභ සාමික මොඩල් එක ගැන ඔබට කියලා දෙන්නත් අපි වැඩසටහන් ටිකක් ලෑස්ති කරනවා. කොහොමද අපි ශාස්ත්‍ර අඳුනගන්නේ? යම් කණ්ඩායමක් වෙන්න පුළුවන් ජෙම් ජුවලරි වලට වැලියු ඇඩිෂන් වටිනාකම් එකතු කරනවා. ඒක එක ශාස්ත්‍රයක්. තව කණ්ඩායමක් ඉන්නවා අපි කියමු බතික් කර්මාන්තය. ඒ කර්මාන්තය අයට 10ක් 15ක් එකතු කරගන්නට පුළුවන්. දැන් ඔබ දන්නවා දැන් ක්ලේ ඉන්ඩස්ට්‍රි එක ඉතාලම උඩින් දැන් කතා කරන සාකච්ඡා බලමු. ඒ මැටි කර්මාන්තයට අදාළව නිෂ්පාදන ඒවට අදාළව යම් කණ්ඩායමකට එකතු වෙන්නට පුළුවන්. එහෙම තව පැත්තෙන් ගත්තොත් ස්පයිසස් වැලියු ඇඩිෂන් එකක් කරන මොනවා හරි දෙයක් කරන ඒ කර්මාන්ත වලට පුළුවන්. එහෙම නැත්නම් අපිට තවත් පුළුවන් අපිට ආහාර විජලනය ෆුඩ් ඩිහයිඩ්‍රේෂන් කරන මාකට් එකක් ගැන අදහසක් තියෙනට එහෙම එකතු වෙන්නට පුළුවන්. ඔබ දැනටත් ව්‍යවසායක මට්ටමේ ඉන්නවා නම් ඔබ දැනටත් මෙම තමන්ගේ ව්‍යාපාරය next level එකට ඊළඟ පියවරට ගෙනියන්න කල්පනා කරනවා නම් මෙන්න මේ 10ක් 15ක් එකතු කරලා අපිව සම්බන්ධ කරගන්න. අපි ඔබව මුණ ගැහිලා ඔබ ළඟට ඇවිල්ලා අපි මේ ගැන කතා කරලා අපි හදමු හොඳ සම්පකාර මොඩල් කීපයක්. අපි ඒකට වෙළඳපොළ හදන්න අපි ජාතික මට්ටමේ වැඩපිළිවෙලක් එක්ක අපි සාකච්ඡා කරගෙන යනවා. ඔබට අමුද්‍රව්‍ය ටික දෙන්න. ඔබේ භාණ්ඩවල තත්ත්ව පරීක්ෂාව ඒ ගුණාත්මක තත්ත්ව ලබලා දෙන්න අපි දැන් තියෙන බාධාවන් ටික වත් කරන යම් කිසි සාකච්ඡා ටිකක් කරගෙන යනවා. මේකට ව්‍යවසායක සංවර්ධන කර්මාන්ත අමාත්‍යාංශයේ දායකත්වයත් අපි බලාපොරොත්තු වෙනවා. එතුමන්ලගෙත් ලොකු කැපකිරීමක් කැපවීමක් මේ දවස්වල තියෙනවා අපිට පේනවා. අපේ සම්බන්ධයෙන්ුත් අපි ඊටාම කියන්නේ ඇගීමක් කරනවා. එහෙනම් සුළු මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට මේ ජාතික මට්ටමේ ව්‍යාපාර මට්ටමක් ගොඩනගා ගන්නට සමෝපකාර ව්‍යාපාරයත් එක්ක අපි බද්ධ වෙමු. මම අද මේ වීඩියෝ එකෙන් කොටසක් තමයි අද මම කරන්නේ. මම තව කොටසක් ඔබට ලබලා දෙනවා මේක මේ මොඩල් එක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණය. එවන සම්පකාර ව්‍යාපාරය පිළිබඳව ඇස් ඇරලා බලන්න. දකුණු පළාත මේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා බලන්න. අර බෝට් හවුස් එක එහෙම නැත්නම් EDCS එක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා බලන්න. Taman දන්න එකෙන් අහලා බලන්න. පෙට්‍රෝලියම් එකේ
රේල්වේ අපි කියන්නේ ඔය තැපැල් මේ වගේ තියෙන මේ සම්පකාර සමිති සම්බන්ධයෙන් තියෙන ඒ සාමාජික ප්‍රතිලාභ පිළිබඳ දැනුවත් වෙන්න. එමනම් මේ එක කොටසක් විතරයි සම්පකාර ව්‍යාපාරය පිළිබඳ ඔබට යම් උද්දීපනයක් උනන්දුවක් ඇති කරන මම මේක පටන් ගත්තේ. තව කොටස් දෙකක් හෝ තුනක් එකතු කරන්න වෙයි මේකේ ඉතුරු ටික ඔබට නිවැරදිව ලබලා දෙන්න. එමනම් බිස්නස් ගයිඩ් YouTube නාලිකාව එක ලයික් එකක් දාන්න, subscribe කරන්න. වෙනද වගේම මේක වටිනාකමක් තියෙනවා නම් දන්න ඔබේ අසල්වැසියාට, ව්‍යවසායකයාට මේක ලබලා දෙන්න.